ජනවරමක් ඔබතුමාට ලැබුණොත් පළමු දින 100 තුල මේ ගොවි ජනතාව වෙනුවෙන් ඉටු කරන කාරණා තුනක් සහ ඔබ කතා කරා මේ ස්මාර්ට් වාරි තාක්ෂණය, AI තාක්ෂණය, නව පරම්පරාවට මේ ගොවි සංස්කෘතිය හඳුන්වලා දෙන්න කොහොමද මේක කරන්නේ? තාමත්ම කෙටියෙන් අවශ්‍යයි. අපි දින 100 කියන වචනේ පාවිච්චි නොකරමු. මොකද පහුගිය කාලේ ඔක පාවිච්චි කරලා ජනතාව හිම්බත් වෙලා ඉන්න යහපාලන ආණ්ඩුවේ දින 100ක් තියෙනවනේ. මේ මන්දේ පළවෙනිම සති කිහිපය ඇතුළත සහ පළවෙනි මාස 3 ඇතුළත අපි විශ්වාස කරනවා පොහොර සම්බන්ධයෙන් අපි තීන්දුවක් ගත යුතුයි. ඒ තීන්දුවක් ගත යුතුයි කියලා මම කියන්නේ අපි දෙන මිල කීයද ඒ සහනේ පොහොර විදියට දෙනවද මුදල් වලින් දෙනවද කියන කාරණේ. මම හිතනවා පොහොර විදියට දෙන එක තමයි ප්‍රායෝගික. ඒක මුදල් විදියට දෙනවද කියන ගොවි මහත්තුරු ඒ සංවිධාන රටේ ජාතික ප්‍රතිපත්තියක් විතර ගත යුතුයි. මම හිතන්නේ පොහොර ලබා දෙන එක අර 2005-15 කාලේ වගේ පොහොර දෙන එක තමයි ප්‍රායෝගික. දෙවෙනි කාරණය තමයි නිෂ්පාදන පිරිවැය අඩු කරන්න. අර මාමත් කෝ මැෂින්ස් වලට යන වියදම සහ ගොයන් කපන්න දැන් තාක්ෂණයත් එක්කනේ යන්නේ. ඒ යන පිරිවැය අඩු කරන්න රජයේ ප්‍රතිපත්තිමේ තීන්දුවක් ගත යුතුයි. ඒ තුල අපිට පුළුවන් වී වල මිල තීන්දුව කරන්න. නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා, පොහොර අඩු වෙනවා. ඒ තුල අපි වී මිල තීන්දුව කරන්න පුළුවන්. ඒ වී මිලත් එක්ක හාල් මිල රටේ තීන්දුව වෙයි. ඊළඟ කාරණේ තමයි තාක්ෂණය කොහොමද බද්ධ කරන්නේ. යායවල් වලට පොහොර ගහන්න අපි ඩ්‍රෝන් තාක්ෂණය පාවිච්චි. දැන්ටමත් ලංකාවේ තැන් කීපයක අම්පාර වගේ දිස්ත්‍රික්ක වල මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරේ ඩ්‍රෝන් වලින් පොහොර පාවිච්චි ගහන ප්‍රොජෙක්ට් එක යම් තරුණ ගොවි මහතුරු ආරම්භ කරලා තියෙනවා.